අපිට මේ වීකෙන්ඩ් එකේ අයිස් ස්ටෝම් එකක් එනවා කියලා තියෙන්නේ. මේ දවස් දෙකකට විතර කලින්. අද නම් වෙදර් එක ගොඩක් වෙනස් වෙයි කියන තමයි යන්නේ. කළුවර වෙලා ටිකක් වැහිබර ගතියක් තියෙනවා වෙනදට වඩා. ගිය සතියේ මම වීඩියෝ එකෙන් පෙන්වන්නේ අපි ස්ටෝම් එක එනවා කියලා කන්ෆර්ම් වුණාට පස්සේ ගිහිල්ලා ග්‍රොසරි ඔක්කොම ගෙදරට අවශ්‍ය දේවල් අරගෙන ආවා. දවස් දෙකක් තියෙන නිසා මම හිතුවා ගෙදර ක්ලීන් කරලා ඕගනයිස් කරලා රේන්ජ් කරගන්න ඕනි කියලා. එතකොට හැමදේටම ලෑස්ති වෙලා ඉන්න පුළුවන් නිසා. මම මුලින්ම මගේ වැඩ පටන් ගත්තේ ලොන්ඩ්‍රි වලින්. මුලින්ම මම බෙඩ් ලිනන් ටික ඔක්කොම අරගෙන ආවා හොදන්න. බෙඩින්ග්ස් චේන්ජ් කරලා තියෙනවා කියලා හිතුවාදම. ඔක්කොටම කලින් මගේ මෝනින් කොෆි එක හදාගන්න ඕනේ. එනර්ජී එක ගන්න නම් කොෆි එක නැතුවම බෑ උදේට. උදේ ලොන්ඩ්‍රි ටික දැම්මට පස්සේ මම පොඩ්ඩක් මං වෙනුවෙන් විනාඩි කිහිපයක් අරගන්නවා පොඩ්ඩක් කාම් වෙලා රූටින් එක පටන් ගන්න ඕනේ. මොකද අද ගොඩක් වැඩ තියෙන දවසක් දවසෙන් වැඩ කරන්න වෙනවා. ඒක නිසා මේ උදේ පොඩි වෙලාව මම ගන්න ඕනේ කියලා හිතුවා. මේ දවස්වල මම දැන් උදේට උණු වතුර බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම පුළුවන් හැම වෙලේම මේ වගේ ටම්බ්ලර් එකකට වතුර අරගෙන තියාගෙන සැරින් සැරේට උණු වතුර තමයි බොන්නේ. ගොඩක් සීතලයිනේ මේ දවස්වල. ඒක නිසා උණු වතුර බොනකොට ඒක හරිම කම්ෆර්ටින්. අද මුළු දවසම ගෙදර ක්ලීන් කරන්න ඕගනයිස් කරන්න දාගෙන ඉන්න නිසා උදේ කොහොම හරි පොඩි වෙලාවක් අරන් මගේ වැඩ ටිකක් හරි කරලා ඉවර කරගන්න ඕනේ කියලා හිතුවා. එතකොට තමයි මම දැක්කේ Amazon delivery එකක් එනවා. ඉතින් ඒ ටිකත් බලලා ඉන්න ඕනේ. බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. දවස මේ විදියට ගත වෙගෙන යනකොට පරිසරයත් ඒ වගේම වෙනස් වෙනවා කියලා තේරෙනවා. කුණාටුවට කලින් කිසිම සද්දයක් නැතුව හුළඟක් නැතුව පරිසරයේ තියෙන්නේ calm before the storm කියන්නේ. අන්නේ කන්ඩිෂන් එක තමයි මේ වෙලාවේ එළිය දකින්න තියෙන්නේ. දැන් මගේ house reset එක පටන් ගන්නවා. deep cleaning වලට යන්නයි හදන්නේ. මේ වෙලාවේ මගේ ඇඳුම් ටිකත් හේදිලා ඉවරයි. ඒක ඩ්‍රයර් එකට දාලම ක්ලීනින් පටන් ගන්නවා. හැමදේටම කලින් ගෙදර අත්‍යවශ්‍යම ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ටික charge වෙලාද කියලා check කරගන්න ඕනේ. මේක තමයි අපිට තියෙන ලයිටර් එක. මේක charge කරලා තමයි use කරන්න තියෙන්නේ. ඒක මුලින්ම charge එකට දැම්මා. ඊට පස්සේ laptop, emergency lights, power banks මේ හැම දෙයක්ම fully charge කරලා තියාගන්නවා. අපිට අවශ්‍ය කරන extra batteries ඒවත් ළඟින්ම තියාගන්නවා.
මේ වෙලාවෙලා මට සෙකන්ඩ් කොෆි එකටත් යන්න වෙලා තියෙන්නේ. එච්චරම එනර්ජි ඕනේ ඉතුරු ටික කරගන්න නම්. කොහොමත් මම ගෙදර ක්ලීන් කරන්න හිතාගෙන හිටියේ. ඒ වුණාට මම මේ වෙලාවේ ඩීප් ක්ලීනින් එකකට යන්න කියලා විශේෂයෙන්ම හිතුවේ. අපිට පවර් එක නැති වෙන්න පුළුවන් කියලා කිව්වා දවස් ගානකට. ඉතින් එතකොට අපේ මෙහි ගෙවල් වල කියන්නේ දොරවල් අරගෙන ඉන්න බෑ මේ කාලේ කොහොමදවත්. මොකද මේක ස්ටෝම් එකක් සීතලයි. ඉතින් ඒ නිසා අපිට channel දොරවල් වහගෙන ඉන්න වෙන්නේ. වෙන්ටිලේෂන් දෙන්නේ නෑ. ඉතින් ගේ ඇතුලේ කුණු තියාගන්න බෑ. එක අමුතු සුවඳවල් එන්න පුළුවන්. ඒක නිසා හැම දෙයක්ම හොඳින් ක්ලීන් කරලා ඩිස්ඉන්ෆෙක්ට් කරලා දූවිලි නැති කරලා තියාගන්න තමයි මට මේ වෙලාවේ උවමනාව තියෙන්නේ. ඉස්සෙල්ලම කිචන් එකට ආවේ. මගේ කොෆි කෝන එක, කවුන්ටර් টොප්, සින්ක් එක, oven, මයික්‍රෝවේව්, ස්ටෝව් එක හැම දෙයක්ම ඉන්දුල්, කුණු, කෑම කිසි දෙයක් නැති වෙන්න හොඳටම ඩිස්ඉන්ෆෙක්ට් කරලා ක්ලීන් කරගන්නවා. දැන් කරන්නේ චෙක්ලිස්ට් එකේ අනිත් උඩින්ම තියෙන එකක් වතුර ස්ටොක් අප් කරගන්නවා. අපිට බොන්න ඒ වගේම ක්ලීනින් වලට හැම දෙයකටම වතුර අවශ්‍ය වෙනවා. දවස් ගානකට පවර් නැති වෙයි කියලානේ කිව්වේ. ඉතින් ඒක නිසා ඇති වෙන්න වතුරත් එකතු කරගන්න ඕනේ. මගේ සෙකන්ඩ් කොෆි එක බොන ගමම මම දැන් ලිවිං රූම් එකට මූව් වුණා. ලිවිං රූම් එකේ තමයි ගොඩක්ම ක්ලීන් කරන්න දැන් ඉතුරු වෙලා තියෙන්නේ. Alexa, good evening. Hey there, Hassani. That just brightened my circuits. I hope you're having a fantastic Friday evening. කිචන් එක අස් කරලා ගියාට මෙතන පැන්ට්‍රි එකයි ඩයිනින් ටේබල් එකේ තව ලොකු මෙස් එකක් තියෙනවා. ඔයාලට මතකයිනේ ගිය සතියේ වලොග් එකේ මම පෙන්නුවා අපි අරන් ආපු ග්‍රොසරි ඒ ටික arrange කරගන්න. විශේෂයෙන්ම මේ ස්නැක්ස් ටික arrange කරගන්න ඉඩක් නැතුව තිබුණේ. මුලින් ඉඳලා දැන් පැන්ට්‍රි එක අස් කරලා මේක ස්ටොක් අප් කරගන්නයි හදන්නේ. ඊළඟ මිෂන් එක තමයි ස්ටෝම් එක පටන් ගන්නත් කලින් මේ ස්නැක්ස් ටික කන්න නැතුව ඉතුරු කරගන්න එක. මේ තමයි මගේ කොෆි කෝනිගේ ටී ඇන්ඩ් කොෆි ඩ්‍රෝ එක. මම මේ වෙලාවම ගන්නවා මං කල්දදා හිටපු වැඩ ටිකත් ඉවර කරගෙන ඒවත් මේ වෙලාවෙම අස් කරලා arrange කරලා රීස්ටොක් කරලා වැඩ ටික ඉවර කරගන්නවා.
ඒ අතරේ තවත් Amazon delivery එකක් ඇවිල්ලා. මං ගිය සතියේ වීඩියෝ එකේ කිව්වනේ Amazon එකෙන් එන විශේෂ බඩු වගේක් තියෙනවා. ඒවත් පෙන්නන්නම් කියලා මේ vlog එකේ. මං ඒ ටික ඉස්සරහදී පෙන්නන්නම් මොනවද මේ ඇවිල්ලා තියෙන බඩු කියලා. අපි මේක බලමු. මේක තමයි තර්මස් එකක් උණු වතුර තියාගන්න පුළුවන් නිසා අපි මේ දෙක ගත්තේ. හැබැයි ඒක හිතුවට වඩා ගොඩක් පොඩි. මම හිතුවේ මේක එච්චර යූස්ෆුල් නැති වෙයි කියලා. ඒක නිසා පාවිච්චි කරන්න නැතුව තියෙනවා රිටර්න් කරන්න කියලා හිතලා. දැන් නම් අහසත් අමුතු පාටක් කරන් අමුතු අර ස්ටෝම් එකට කලින් එන සද්දෙකුත් එනවා. අපි දැන් මේ කල්පනා කරන්නේ කාර් එක කොහෙන්ද නවත්තන්නේ? සේෆ් තැනක් කියලා විශේෂයෙන් නැහැ. Hi. කොච්චර බඩු ගත්තත් last minute තවත් බඩු වගේක් ගන්න ඕන වෙලා තිබුණා. දැන්ගෙන ආවේ last minute shopping banana අමු ඒවා තියාගන්න පුළුවන්. orange juice. හොඳයි. යාට අපිට හොයාගන්න බැරි වුණා scrub daddy. ඒක නම් සාමාන්‍ය use කරන්න ඕනේ. matches ගිනි කූරු ගිනි පෙට්ටියක් මේක හොයාගන්න ලයිට් එකකට මොකක් හරි වුණොත් ගිනි කූරු ඕන නිසා washing pods හිතන්නේ තව ලයිට් එකකුත් ගෙනල්ලා තියෙනවා කොහමරි මේ තමයි මේ වෙලාවේ ඇවිල්ලා තිබුණු සිවියර් ස්ටෝම් වෝර්නින් එක කර්ලර් ටිකක් කාලා තේ බීවම අද දවසේ වැඩ ඉවර කරන්න ඕනි කියලා හිතුවා. මේ ස්ටෝම් එකට කලින් දවසේ මේ වෙනකොට නිවුස් channels වලින් අපිට ගොඩාක් නිවුස් එන්න ගත්තා. සිවියර් ස්ටෝම් එකක් එන්නේ ගොඩක් දරුණු විදිහට එන්නේ. මේ විදිහට හැමෝම සූදානම් වෙන එක හොඳයි කියලා ඇඩ්වයිසර්ස් එන්න පටන් ගත්තා. අපි ඉන්නේ ස්ටේට් එකට වැඩියෙන්ම ස්නෝ කරන්නේ නැහැ. ගොඩක් කලාතුරකින් තමයි ස්නෝ කරන්නේ. හරි අයිස් මේ විදිහට වැටෙන ඉතින් ඒවට අවශ්‍ය යුටිලිටිස් ගොඩක්ම නැහැ. ඒක නිසා මේ හදිසියෙම මේ වගේ සූදානම් වෙන්න උනාම ගවර්න්මන්ට් ඔතොරිටිස් වගේම සාමාන්‍ය මිනිසුන්ටත් එක්ස්ට්‍රා ප්‍රිපෙයාර් වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ කරේ අපේ බාත්රූම්ස් වල තියෙන ඔක්කොම ටබ්ස් ෆුඩි වතුර පුරවලා ස්ටෝර් කරලා තියාගත්තා. මම අපේ රූම්ස් ඔක්කොම වැකියුම් කරන් තියාගත්තේ අද දවසේ. ඔක්කොම දූවිලි නැති වෙන වැකියුම් කළා, බෙඩින්ග්ස් මාරු කළා, එක්ස්ට්‍රා බ්ලැන්කට්ස් අරන් තියලා මේ වගේ ලස්සනට හැමතැනම පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් කොච්චර ස්ට්‍රෙස්ෆුල් වෙලාවක් වුණත් මේ වගේ ලස්සනට පිළිවෙලට හදාගත්තම ඒක හිතට ගොඩක් රිලැක්ස් වෙන්න හේතුවක් වෙනවා. ටබ් එකට වතුර සම්පූර්ණයෙන්ම පිරෙන්න දානවා. මොකද අපිට බොන වතුර තියෙනවා, අනිත් යූස් කරන වතුර තියෙනවා. ඒ වුණාට මේ තවත් බාත්රූම් වලට ටොයිලට් ගන්න ඒකට අවශ්‍ය වෙන වතුර විදියට ආයිත් සම්පූර්ණයෙන්ම පිරීලා ඕකලා මේක මේ අපේ පාඩම බයි බයි. දැන් මං අනිත් අත්‍යවශ්‍යම වැඩක් කරන්නේ හැබැයි ලාස්ට් මිනිට් කරන්න මං තියාගත්තේ හිතලම ගෙදර ඔක්කොම garbage can empty කරන එක. ඒ කියන්නේ rooms වල තියෙන toilets වල තියෙන හැම garbage can එකක්ම මම අයින් කරනවා මේ ලොකු bin එකට පුරවලා ඒක එළියට අයින් කරනවා. ඊට පස්සේ අලුතෙන් garbage bags දාලා මේ වගේ disinfect කරලා ඔක්කොම අලුතෙන් තියනවා. එතකොට කිසිම smell එකක් එන්නෙත් නැහැ, සත්තු වෙන්නෙත් නැහැ. පව එක නැති වුණත් ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. මේ වෙනකොටත් පව එක අපිට කොයි වෙලේ නැති වෙයිද කියලා දන්නේ නැති නිසා අපි හීටර් එක පොඩ්ඩක් වැඩි කරලා ගෙදර ප්‍රීහීට් වෙන්න තියලා තිබුණා. ඒක ඉවේ පෙට්‍රල් ගහගෙන තියාගන්න මොකද සීතලමක් වෙනවා. පෙට්‍රල් කායකට වෙලා ඉන්න පෙට්‍රල් අපි ලාස්ට් මිනිට් වැඩ නම් තාම ඉවර නෑ. කායකට ෆියල් ගහන්නයි, තව බඩු වර්ගයක් අරගෙන යන්නයි ආයෙත් එළියට එන්න උනා. මම දැන් පෙන්නනම් අර පෙන්නනවා කියපු බඩු ටික. මේ තමයි ටෙරාකොටා පොට් එකක්, ටී ලයිට් කැන්ඩල්ස් සහ ස්ටර්නර් බර්නර්ස්. මේ ටෙරාකොටා පොට් එකෙන්
අපිට පුළුවන් පෝටබල් හීට් එකක් හදාගන්න ගෙදර පවර් එක නැති වෙලාවට අර ටී ලයිට් කැන්ඩල්ස් ඇතුළට දාලා පත්තු කරලා අපිට පෝටබල් හීට් එකක් හදාගන්න පුළුවන් රස්නේ පිට වෙන විදිහට. මේ තමයි ස්ටර්නර් බර්නර්ස්. මේවා කෑම රස්නේ තියාගන්න සහ හදිසියට අපිට පෝටබල් කුකර් එකක් විදිහට හදාගන්න පුළුවන් කෑම සුප් එකක් වගේ හදාගන්න. ඉතින් ඒවටත් අවශ්‍ය බඩු මං එකතු කරලා තියාගත්තා. දැන් අපේ ඊවනින් ටී එක ගන්න පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්න තමයි දැන් තියෙන්නේ ඔක්කොම වැඩ ඉවර කරලා. එන තේ බොන්න. දැන් ටෙම්පරේචර් එක 0 සෙල්සියස් තියෙන්නේ. ඊයේ රෑ නම් -2 තිබුණේ. එන්න අඩුත් වෙනවා. දැන් වැඩි වෙයිද දන්නේ නැහැ. ඒක නිසා ඉතින් චුට්ටක් ගිහලා බලමු කොහොමද කියලා. අද තමයි finally day of the storm. කුණාටු වෙනවා කියපු දවස. වෙදර් රිපෝට්ස් නම් එච්චරම හොඳ නෑ. ඉස්සරහ දවස් ටික ගොඩාක් සීතල වෙනවා කියලා තියෙන්නේ. හැබැයි මගේ එක්සයිට්මන්ට් එක නම් එන්නම වැඩි වෙනවා. හිතුවේ නෑ හැබැයි අයිස් වැටේ කියලා කිව්වා වගේ මං උදේ 2 වෙනකම් බලන් හිටියා ඒත් නෑ. ඊට පස්සේ උදේ නැගිටිනකොට කොහොම හරි මෙන්න මේ විදියට අයිස් වැටිලා තියෙනවා. පින්න ස්ටේට් එකට හරිම කලාතුරකින් හිම වැටෙන්නේ. ඉතින් අයිස් ස්ටෝම් එකකට නම් මම කවදාවත් දැකලා නැහැ. මේ තියෙන්නේ හිම නෙමෙයි අයිස්. හිම වගේ උනාට ගිහිල්ලා අල්ලලා බලනකොට හරිම ඝන අයිස් තට්ටුවක් තමයි තියෙන්නේ. ස්ටෝම් එකකින් ගොඩාක් කරදර වුණේ නැහැ අපේ ස්ටේට් එකට. වටේ හිටපු අයට පොඩි කරදර වෙලා තිබුණා සුළු පිරිසකට. හරිම ගණන අයිස් තට්ටු තියෙනවා වාහනවල හැදෙන. කට්ටියට බහලා යන්න බලන්න. අර කවුච් එකේ with you the ordinary lights up the whole universe. You turn the coldest winter into something warm and full of worth. And even when the years may change, my love, one truth will stay the same. My home is where you are. It's your miracle. නාය රතු වෙලා මෙතනම ඇවිද්දා සුදු පාටට හැවතැනම තියෙනවා වාහනවල අයිස් තට්ටු එහෙම මේ අල්ලන්නකොට හරිම හයියයි මේක අයින් කරන්නත් බෑ. විමස් එහා තමයි අපි ඇවිදිනකොට නම් ගියම ගොඩක් සිදු වෙනවා වගේ. පැත්තන හොඳටම අපි මේන් රෝඩ් එක හරියට ආවා. වාහනත් පොඩ එහෙම යනවා. ලොකු ටයර්ස් තියෙන වාහන බලන්න. වාරේ හැටි බලන්න. නායකට වෙලා රත් වෙලා. මම අමාරු වෙලා අපි යන්නේ නේද? හොඳ
උනුවට කොෆි එකක් බොනවලු මම නැගිට ගමන් එළියට එන්න දුවගෙන ආවේ කොෆි එකක්වත් බිව්වේ නැහැ වතුර ෂොට්ටක් දීලා දුවගෙන ආවේ දැන් අත් එක මේ අත් හොඳටම කූල් වෙලා මෙහෙම තිබ්බද දැනෙන්නේ අතයි මුණ දෙකම එක ගාට කූල් වෙලා පොඩ්ඩක් මේ මොනවා හරි වැටෙනවා වගේ තේරෙනවා මං හිතන්නේ ස්ලීප්ස් වෙන්න ඇති තාම වැඩේද නැද්ද දන්නේ නැහැ ගිහලා හොඳ උණුවට කොෆි එකක් බොන්න ඕනේ ඉතින් මට නම් අද දවස හරිම එක්සයිටින් මම සාමාන්‍යයෙන් හිම වැටෙනකම් බලාගෙන තමයි දැන් අවුරුදු ගාණක්ම හිටියේ කුණාටුවක් වුණත් මම හරි ආසාවෙන් හිටියේ අයිස් හරි හිම හරි වැටේ කියලා. ඉතින් මොකද සමහර අය කිව්වා ඔය කිව්වට වැටෙන එකක් නෑ කියලා. ඒත් නිදාගෙන උදේ නැගිටිනකොට හැමතැනම මේ විදියට සුදු පාට දකින්නකොට ගොඩාක් ආසයි. ඉතින් මං හිතුවා රෑත් එකපාරක් ආයෙ ඇවිදලා එන්න ඕනි කියලා හෙට වෙනකොට මේවා දිය වෙන පටන් ගන්න නිසා. හිම වගේ ඈතට පෙනුනට මේවා හරිම හයියයි තට්ටුවක් වගේ මේ ගණට බැඳිලා තියෙන්නේ අතට ගන්නවත් අර ගුලි කරන්නවත් එහෙම බෑ. ඒ වගේම තමයි මේ වෙලාවේ හරිම සීතලයි. කවුරු හරි ගෙදරක් අස් කරලා එයාලගේ ෆර්නිචර් මේ වගේ සෝෆා වගේක් එළියට දාලා තියනවා විසි කරන්න හරි කාට හරි අරන් යන්න. ඒකත් සම්පූර්ණයෙන්ම අයිස් බැඳිලා වැහිලා තියෙන්නේ. මේ ගස්වල කොළවල ෂේප් එකටම අයිස් මේ විදිහට බැඳිලා කොළයක් කඩනකොට අයිස් එකේ ෂේප් එකට තමයි ඒවා ගැලවිලා එන්නේ. රෑ වෙන පටන් ගත්ත නිසා ගෙදර යන්න පටන් ගත්තා පහු අපි කියපු විදිහටම සූදානම් වෙලා හිටියට හැමදේටම අපිට කුණාටුව නිසා ලොකු කරදර නම් උනේ නැහැ. පව එක නැති උනේවත් වතුර නැති උනේවත් ඒ කිසිම කරදරයක් උනේ නැහැ. හැබැයි ගොඩාක් සීතල වුණා. මේ සතියේ වීකෙන්ඩ් එකේ අයිස් නේ වැටුනේ. ඊළඟ වීකෙන්ඩ් එකේ අපිට ලොකු සර්ප්‍රයිස් එකක් එනවා. unexpectedly හිම වැටෙනවා. හරිම ලස්සන දවසක්. ඒක බලන්න ඊළඟ වීඩියෝ එක බලන්නම් වෙනවා. See you in the next video. Thank you for watching.